හයි ඔයත් ඇන්තූරියම් ඔන්ලයින් බිස්නස් එකට නවකෙක්ද. එහෙනම් ඔන්න ඔයාට වැදගත් වෙන දෙයක් කියලා දෙන්න හිතුණ මට මාත් කුරියර් එකක් පැකින් කරන ගමන්. සාමාන්‍යයෙන් ඇන්තූරියම් ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට අපිට අත්‍යවශ්‍ය වෙන වැදගත්ම කාරණය තමයි පාරිභෝගිකයා සමග ගනුදෙනු කිරීම සහ ඒ පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා පැකේජ් එක එයාට බොහොම පරිස්සම් සහගතව එයාගේ අතට ලැබෙන්න සලස්සන එක. ඉතින් මෙන්න මේ කරුණු ටික ගැන අපි මෙන්න මේ විදිහට කතා කරන්න පටන් ගමු. පළවෙනිම දේ තමයි ඉස්සෙල්ලාම අපෙන් පැකේජ් එකක් මෙන්න දී ගත්තම මගේ ප්‍රොසීඩියර් එකේ හැටියට මගේ ඉන්වොයිස් එකක් ඩිජිටල් ඉන්වොයිස් එකක් මගේ පාරිභෝගිකයාට එයා මිලදී ගත්ත පැකේජ් එකට අනුකූලව යවලා මම පැකේජ් එක යවන්න කලින් කොහොමද ඇන්තූරියම් වගාව හරි විදිහට මම මෙතනින් පැල ටික එයා අතට යවනකොට එයා එතන සූදානම් වෙලා ඉන්න ඕනි දේවල් දැනුවත් වෙලා ඉන්න දේවල් මොනවාද කියලා දැනුම් දෙන එක. ඊට පස්සේ එයා මිලදී ගත්ත පැකේජ් එක මම ඩිජිටල් ඉන්වොයිස් එකට ලිව්වා වගේම කුරියර් කරන්න පටන් ගන්නකොට මම ඔන්න හෑන්ඩ් රයිටින් වලින්ම බිල් එකක් විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ ඒ බිල් එකේ අදාළ වර්ගයට ඉස්සරහින් තියෙන අංකය මම පාරිභෝගිකයාට වර්ග හඳුනා ගැනීමේ පහසුව පිණිස ඔන්න ඒ අංකය මම මෙන්න මේ විදිහට කාබන් පෑනකින් ඒ අදාළ වර්ගයේ පත්‍රයක් මත ලියලා රවුන්ඩ් කරලා තියා ගන්නවා. ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට සමහර අය මේකට පොඩි බිල් එකකුත් අලවලා ඒ විදිහට කරන්නත් පුළුවන්. නමුත් මම ඒ ක්‍රමය කරන්නේ මොකද කොහෙදි හරි ගැලවිලා ගියොත් බිල් එක ඔන්න ඉතින් මාර්ග පැටලෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ තමයි මම පැල පොට් වලින් ගලවලා ඉස්රීම පටන් ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට හොඳටම මුල් ඇදලා බඳුනටම මුල් සවි වෙලා තියෙන ඇන්තූරියම් පැලයක් මුල් වලට හානි වෙන්නේ නැති වෙන්න ඔය විදිහට ගලවලා බොහොම පරිස්සමෙන් ඉවත් කරලා ගන්න ඕනි. මොකද ඇන්තූරියම් කඳෙන් අල්ලලා ඇදලා ගත්තොත් ඇන්තූරියම් මුල් පොට් එකට සම්බන්ධ වෙලා තියෙන විදිහට මුල් ඇදලා තිබුණොත් ඒ මුල් තුවාල වෙන්න පුළුවන්. ඉතින් මුල් කේශීය මුල් කියන්නේ ඔය අපිට පේන මුල් වල අමතරව ඇන්තූරියම් මුලේ ඇහැට නොපෙනෙන මට්ටමේ තියෙන මුල් වලට හානි නොවන විදිහට මීඩියා එක පුළුවන් තරම් ඉවත් කරලා ඒ කියන්නේ කුරියර් එකේ බර අඩු වෙන්න ඕනි හින්දා ඔන්න ඔය විදිහට අපේ කුරියර් එකට ලෑස්ති කරගන්න පැල ටික වෙනම ෆොටෝස් අරගෙන හදා ගන්නවා. ඒ සියල්ලම පාරිභෝගිකයාට ස්ටෙප් බයි ස්ටෙප් යවන එකත් මගේ ප්‍රොසීඩියර් එක. ඉතින් මේ විදිහට ගලවගත්ත පැල ටික බොහොම පරිස්සමෙන් පත්තර කොලයක් උඩ තියලා අසුර ගන්න විදිහ තමයි මම ඕගලන්ට පෙන්වන්නේ. ඔන්න හිතන තරම් ලේසි නෑ ඇන්තූරියම් පොට් එකකින් ගලවලා බොක්ස් එකකට පැක් කරලා පාරිභෝගිකයා අතට යවනවා කියන එක හරි කෙටියෙන් කිව්වට ඔන්න ඕක තමයි ප්‍රොසීඩියර් එක. බොහොම පරිස්සමෙන් මේ වැඩ ටික කරගන්න ඕනි. කේශීය මුල් වලට හානි වෙන්නේ නැතුව ඇන්තූරියම් කොළ වලට හානි වෙන්නේ නැතුව තියෙන කිරි මුල් වලට හානි වෙන්නේ නැතුව ඉතින් ওই විදිහට බොහොම පරිස්සමෙන් පැක් කරගන්න ඕනි. ඔය අතරතුරේදී මීඩියා එකේ තෙතමනේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනි. මීඩියා එකේ තෙතමනය යම් තාක් දුරකට තියෙනවා නම් ගැටලුවක් නැහැ. මීඩියා එක වේරිලා වගේ නම් තියෙන්නේ පොඩ්ඩක් වතුර චුට්ටක් ඉහලා මීඩියා එක චුට්ටක් තෙත් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද දවසක් විතර උපරිම දවසක් හෝ දෙකක් මේ ඇන්තූරියම් පැල ටික බොක්ස් එකේ රැඳෙන්න පුළුවන්. ගිහින් යාව අලුත් බඳුනක පැල වෙනකන්. ඉතින් ඔන්න ඔය විදිහට මුල් ටික බොහොම ප්‍රවේශමෙන් පත්තර කොලෙන් ඔතා ගන්න ඕනි සෙලෝ ටේප් ගහලා. ඉතින් ඒත් එක්කම ඔයගලන්ට මේක බලාගෙන ඉන්නකොට කියන්නම් මම කිව්වා මීඩියා වල තෙතමන ගතිය ගැන අපි බොහොම අවධානය යොමු කරන්න ඕනි කියලා. තෙතමනේ ගොඩක් වැඩි නම් මේ පත්තර කොලෙන් එළියට තෙතමනය උරලා ඊට පස්සේ අපි පැක් කරන පැකේජ් එකේ බොක්ස් එකට ඒක එන එක වළක්ව ගන්න අපි shopping කවරයක් ඇතුළටත් දාලා මේ පැකේජ් එක මේ විදිහට ලෑස්ති කරගන්න ඕන. මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් විදිහටත් මම ඔයාලට ෆොටෝ එකකින් දක්වලා තියෙනවා මොනවද කරන්න ඕනි ටික කියලා ඔන්න බලා ගන්න පුළුවන්. මම නම් පත්‍රවලට කොළ හෝ shopping දාලා ඒපීමක් කරන්නේ නැහැ. මුල් සහිත ප්‍රදේශයට විතරයි පත්‍ර සහ shopping එක දාලා එතාගන්නේ. ඉතින් ඔන්න මේ පෙන්නලා තියෙන්නේ බොක්ස් එක කොයි විදිහටද මම කැපුම් ඇති කරලා සිදුරු කරගන්නේ කියලා. මොකද මේ බොක්ස් එකේ බිත්ති වලට හොඳින් අපි මේ කලින් ඔතාගත්ත පැකේජ් එක සවි වෙන්න ඕනි. මෙන්න මේ විදිහට මම මේ පැකේජ් එක බොක්ස් එකේ තියලා කොතනින්ද සෙලෝ ටේප් අදින්න ඕනි කියන එක කාබන් පෑනකින් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ওই ලකුණු කරගත්ත එක හරි විදිහට
පේපර් කටර් එකකින් හරි එහෙම නැත්නම් දැති පියකින් හරි මොකක් හරි ඕගොල්ලන්ට හුරු පුරුදු තියෙන ආයුධයක් කිව්වට බය වෙන්න එපා. ඉතින් පොඩි පිහියක් අරගෙන කපා ගන්නවා. මම ඒ සලකුණු කරගත්ත තැන් මොකද අපි ඒ තියපු පැකේජ් එක මේ බොක්ස් එක ඇතුළට තියලා මේ කැපුම් ඇති කරලා ඒ කියන්නේ බොක්ස් එකේ බිත්තියට හොඳින් තද වෙන විදිහට අසුරා ගන්න ඕනි. මොකද ප්‍රවාහන කටයුතු වලදී පැල පැකේජ් එක එහෙට මෙහෙට විසි වුණොත් එහෙම එයාගේ මුල් වලට පත්‍ර වලට පැකේජ් එකේ තියෙන පැලවල තියෙන මුල් පත්‍ර වලට හානි වීම වළක්ව ගන්න තමයි මෙන්න මේ කටයුත්ත මම කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අවශ්‍ය පරිදි ඒ කැපුම් යොදාගෙන පැකේජ් එක ඊට පස්සේ මේක ඇතුලෙන් තියලා බොහොම ප්‍රවේශමෙන් පෙට්ටියේ බිත්ති වලටම හොඳින් සවි වෙන විදිහට සෙලෝ ටේප් යොදා ගන්න එක තමයි කරන්න ඕනි. මේ මම මේ වැඩේට ගොඩක් වෙලාවට යොදාගන්නේ චූටි දැති පිහියක් හෝ මෙන්න මේ පේපර් කටර් එක. ඉතින් මේ මම ඔයගලන්ට දක්වලා තියෙන අසුරාගත්ත ශාක පෙට්ටිය තුල තියලා පෙට්ටියේ සිදුරු කර බිත්ති වලින් කොහොමද සෙලෝ ටේප් ගහන්න ඕනි කියන එක පෙන්නලා තියෙන ෆොටෝ එකක් තමයි ඒ ගියේ. ඉතින් මේ මම පෙන්නන්නේ ඕගලන්ට මෙන්න මේ විදිහට සෙලෝ ටේප් එක මම මේ පෙට්ටියේ බිත්ති සිදුරු කරගත්ත සිදුරු හරහා සෙලෝ ටේප් යවලා පෙට්ටියටම හොඳින් සවි වෙන විදිහට පෙට්ටියේ බිත්ති හරහා ගියපු සෙලෝ ටේප් වලින් හොඳින් පෙට්ටියට පැකේජ් එක සවි වෙන්න විදිහට අරගෙන තියෙනවා. මේ පෙන්නන්නේ පෙට්ටියේ යටි පැත්තට කොහොමද සවි වෙලා තියෙන්නේ මේ පැකේජ් එක කියන එක. ඉතින් මම හිතනවා චුට්ටක් පැහැදිලි වෙනවා කියලා. මොකද මම බේගෙන් කියාගෙන යනවා නැත්තම් ඔයගලන්ට වෙලාව වැඩි වෙයි මේ වීඩියෝ එකේ. ඉතින් මේ විදිහට ප්‍රවාහනයේදී ශාක වලට වැඩි ආරක්ෂාවට හොඳින් බිත්තියට සවි වෙන විදිහට සෙලෝ ටේප් ගහ ගන්න ඕනි. පෙට්ටිය මේ විදිහට ඔන්න මම කොහොම පැකේජ් එකේ අසුරලා ඉවර වෙලා ඔන්න බලන්න සෙලෝ ටේප් ගහලා තියෙන විදිය මේ පෙට්ටියේ එහෙට මෙහෙට කොහෙට හැරෙව්වත් අනිත් පැත්ත හැරෙව්වත් මේ පැකේජ් එකේ තියෙන ශාක වලට කිසිම හානියක් නැහැ. පෙට්ටිය මුණින් අත හැරෙව්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ මම බිල් එක දානවා පැකේජ් එකට. ඊට පස්සේ මගේ ඇන්තූරියම් මගාව සම්බන්ධ අත්පත්‍රිකාව දානවා. ඒක මගේ පාරිභෝගිකයා දැනුවත් වෙන්න ඕනේ යාගොල්ලන්ගේ පැල හදාගන්න. ඒ වගේම මගේ thank you card එක දානවා. ඔන්න මගේ පාරිභෝගිකයාගේ පැකේජ් එක සූදානම්. ඊට පස්සේ මම යාගේ මගේ ඇඩ්‍රස් එක සහ යාගේ ඇඩ්‍රස් එක සහ පෙට්ටියේ කොයි පැත්තේද මුල් තියෙන්නේ ඒ වගේම පෙට්ටිය කොයි අතරද තියන්න ඕනි කියන එක අමුණලා ඔන්න මගේ වැඩ කටයුතු ටික ඉවර කරා. ඒ වගේම එතනින් ඉවර වෙන්නේ නැහැ. අපි දුන්න ප්‍රවාහන සේවාව මොකක්ද කියන එක පාරිභෝගිකයා දැනුවත් කරලා පැකේජ් එක ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කරේ පැකින් කරේ කොහොමද හැමදේම පාරිභෝගිකයා දැනුවත් වෙන ආකාරයට එයාට මැසේජ් ටික යවනවා. ඔන්න ඔහොමයි නියමාකාර පාරිභෝගික සේවාවක් තියාගෙන අපේ පාරිභෝගිකයොත් එක්ක අපි ඔන්ලයින් ගනුදෙනු කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඇන්තූරියම් වගා ව්‍යාපාරය තුළදී මේ ප්‍රොසීඩියර් එකම අනුගමනය කරන්න. ඔන්න හදිසියෙන් මගේ කුරියර් කටයුතුත් එක්ක ඔයාලටත් දැනුවත් කරන්න ඕනි දෙයක් අරගෙන ආවා. ඕගලන්ට මේ වගේ වීඩියෝස් නිතර අපිත් එක්ක රැඳුනොත් බලා ගන්න පුළුවන්. රැඳෙන්න ඇන්තූරියම් ෆ්ලවර් හට් බලංගොඩත් සමග.